කතානායකතුමනි මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය මහනුවර දිස්ත්‍රික්කයේ මහරෝහලේ ආරම්භුණ 2017-18 වර්ෂවල ආරම්භුණ ව්‍යාපෘති 4ක් දැනටමත් නැවතිලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම පෙබරවාරි මාසයේ ගරු සෞඛ්‍ය ඇමතිතුමා මහනුවර මහරෝහලට ගියා. ඉතින් ඒ අවස්ථාවේදී එතුමා ප්‍රකාශයක් කරා මිලියන 1500ක් මේ නතර වුණු ව්‍යාපෘති 4 වෙනුවෙන් මුදලක් වෙන් කරනවා කියලා. ඉතින් ඒ අනුව පිළිකා ප්‍රතිකාර ගොඩනැගිල්ලටත් තැලසීමියා ප්‍රතිකාර ඒකකයටත් එතුමා මිලියන 950ක් වෙන් කරා. ඉතින් ඇත්තට මේ සම්බන්ධයෙන් මම ස්තුතිය පුද කරනවා මේ අවස්ථාවේ. නමුත් මෙතන හදිසි ප්‍රතිකාර ඒකකයට මුදල් වෙන් කරලා තිබුණත් එතන තියෙන කොන්ත්‍රාත්තුව බාර දීලා තියෙන සමාගම් තියෙන ප්‍රශ්නයක් නිසා ඒ ව්‍යාපෘතිය ඇත්තටම ඉදිරියට ගෙන යාමට හැකියාවක් නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම නැවත ප්‍රතිසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කරලා අලුත් කොන්ත්‍රාත් කරුවකට දුන්නොත් මං හිතන්නේ මේ ව්‍යාපෘතිය ඒ කියන්නේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ව්‍යාපෘතිය නැවතත් ආරම්භ කරන්න පුළුවන් නම් මං හිතන්නේ විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා.